ආයුබෝවන් අලුත් අවුරුද්ද කිව්වම අපේ හිතට එන්නෙම්ම ගොඩක් සුන්දර මතකයන් නේද? ඉතින් අපි හැම අවුරුද්දකම කරන මේ චාරිත්‍ර, ඒ කියන්නේ කිරීතිරි වීම, ගනුදෙනු කිරීම, හිසතෙල් ගෑම වගේ දේවල්. නිකම් සිරිත් විරිත් විතරක්මද? එහෙමත් නැත්නම් ඊට වඩා ගැඹුරු විද්‍යාත්මක පදනමක් මේවා ඇතුලේ හැංගිලා දිනවද? අපි මේ විශ්ලේෂණයෙන් ඒ ගැන ගැඹුරින්ම හොයලා බලමු. ඇත්තටම කවදා හරි හිතලා තේනවද නොනගතය කියලා අපි කිසිම වැඩක් නොකර ඉන්න ඒ කාලේ ඇයි එහෙම තේන්නේ කියලා? එහෙම නැත්නම් කිරි ඉතිරි වීමෙන් අපේ හිතක දැනෙන සතුට පිටිපස්සේ මනෝවිද්‍යාත්මක රහසක් තියෙනවා කියලා? ඔව්, මේ හැම දෙයකම විද්‍යාවක් තියෙනවා. අපි දැන් ඒක එකින් එක හෙළිදරව් කරගන්නයි යන්නේ. හරි, එහෙනම් අපි පටන් ගමු මුලම තැනින්. කොහොමද මේ අලුත් අවුරුද්ද උදා වෙන වෙලාව හරියටම තීරණය වෙන්නේ? මේකේ පදනම තියෙන්නේ මෙහි පොළවෙන් නෙවෙයි ඈත අභ්‍යවකාශයේ. ඒ කියන්නේ අපේ සූර්යාගේ ගමනත් එක්ක. මෙතන තියෙන්නේ හරිම අපූර්ව කාරණයක්. අපේ පැරණන් කිව්වේ සූර්යා මීන රාශිය කියන තැන ඉඳලා මේෂ රාශිය කියන තැනට යනවා කියලා. හැබැයි අද විද්‍යාවෙන් කියන්නේ පෘථුවිය තමයි සූර්යා වටේ තමන්ගේ ගමන සම්පූර්ණ කරන්නේ කියලා. ඇත්තකම මේ දෙකම එකයි නේද? එකක් තමයි අපි පෘථුවියේ ඉඳන් අහස දිහා බලනකොට පේන විදිය. අනික තමයි අභ්‍යවකාශයේ ඉඳන් බලනකොට පේන විදිය. කොච්චර පුදුමසාගතද? ඉතින් අපි තීරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ අලුත් අවුරුදු වෙලාව කියන්නේ නිකම් අනුමානයක් මත හදාගත්ත දෙයක් නෙවෙයි. මේක ඊටාම නිවැරදි තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ මත බදනම් වෙච්ච හරිම නිර්වද්‍ය කාල නිර්ණය පද්ධතියක්. ඒ කියන්නේ මේක විද්‍යාවක්. හරි. දැන් අපි කතා කරමු හැමෝම වගේ පොඩ්ඩක් වරදවලා තේරම අරන් ඉන්න දෙයක් ගැන. පරණ අවුරුද්ද ඉවර වෙලා අලුත් අවුරුද්ද පටන් ගන්නකන් තියෙන අර අතරමැදි කාලය අපි කියන්නේ නොනගතය කියලා. ගොඩක් අය හිතන්නේ ඒක කිසිම වැඩක් කරන්න හොඳ නැති අසුබ වෙලාවක් කියලානේ. ඇත්තට මේක එහෙම නොනගතයට අපි පුණ්‍ය කාලය කියලාත් කියනවා. ඒ කියන්නේ පින්දහම් කරන කාලය. මේක හිස් වෙලාවක් නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස්. මුළු අවුරුද්දක් පුරාම දුවපු මහන්සි වෙච්ච අපේ මනසට හිතාමතාම දෙන විවේකයක්. භෞතික වැඩවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා මනස නිදහස් කරගන්න වෙන් කරපු කාලයක්. මේ බලන්න. මේ කාල රාමුවෙන් පැහැදිලිවම පේනවා මේක හිතාමතාම නිර්මාණය කරපු විරාමයක් කියලා. හරියට අපි දවසම වැඩ කරපු පරිගණකයක් රීස්ටාර්ට් කරනවා වගේ. අවුරුද්දක් පුරාම එකතු වෙච්ච මානසික වෙහෙස නැති කරලා මනසට දෙන රීසෙට් එකක් තමයි මේ නොනගතය කියන්නේ. ඉතින් දැන් පැහැදිලි නේද මේ නොනගතයේ පිටුපස තියෙන ගැඹුරු මනෝවිද්‍යාත්මක ප්‍රඥාව? ඒක නිකම්ම වැඩ තහනම් කාලයක් නෙවෙයි. ඒක එළබෙන අලුත් අවුරුද්දට ශක්තිමත්ව මුහුණ දෙන්න අපේ මනසට දෙන නැවුම් ආරම්භයක්. හොඳයි. නොනගතෙන් පස්සේ අලුත් අවුරුද්ද උදා වුණාම අපි හැමෝම කරන පළවෙනිම දේ මොකද්ද? ඔව්, ඒ තමයි කිරි ඉතිරි වීම. හැම ගෙදරකම බලාපොරොත්තු වෙ ලොකු සංකේතයක් වෙන මේ චාරිත්‍රය ගැන අපි දැන් කතා කරමු. මේක හරිම හුරුපුරුදු. බලන්න ඉන්නත් ආස දශුණක්. අලුත් මැටි මුට්ටියක් ලිපේ තියලා ඒකට නැවුම් කිරි ටිකක් දාලා මුළු පවුලම වට වෙලා ඒ කිරි ටික පිරි ඉතිරි යනකම් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මෙන්න මේකයි මේකේ විද්‍යාත්මක පැත්ත. මනෝවිද්‍යාවේදී මේකට කියනවා සයිකොලොජිකල් ඇන්කරින් කියලා. ඒ කියන්නේ කිරිතිරනව දකින ඒ දර්ශනය අපේ මනස ඇතුලේ සෞභාග්‍ය, සමෘද්ධිය, පිරිපුන් බව කියන හැඟීම් එක ගලවන්න බැරි විදිහක සම්බන්ධ වෙනවා. හරියක නැංගුරමක් දාලා බෝට්ටුවක් නවත්තනවා වගේ. සරලවම කිව්වොත් මේ චාරිත්‍රය හරහා අවුරුද්දේ පළවෙනි තත්පරයේදීම අපි අපේ මනසට හරිම ධනාත්මක බලාපොරොත්තු සහගත පණිවිඩයක් දෙනවා. මේ අවුරුද්ද සෞභාග්‍යයෙන් පිරුණ එකක් වේවි කියලා අපි අපේ යටිහිතටම කියන වගේ දෙයක්. කිරි ඉතිරෙව්වා. මනසට ධනාත්මක පණිවිඩය දුන්නා. දැන් ශරීරයටත් අඩුත් පණක් දෙන්න එපයිලේදී. අන්න ඒකට තමයි ඊළඟට තියෙන චාරිත්‍රය. ඒ කියන්නේ හිසතෙල් ගෑම සහ ස්නානය වැදගත් වෙන්නේ. හිසතෙල් ගාන්න පාවිච්චි කරන නානු කියන්නේ නිකම්ම තෙල් ටිකක් නෙවෙයි. ඒක කොහොඹ වගේ ස්වභාවිකවම විෂ බීජ නසන ඇඟ සිසිල් කරන බලගතු ඖෂධීය ශාකාසාර එකතු කරලා හදන විශේෂ මිශ්‍රණයක්. මේකේ තියෙන විද්‍යාත්මක වාසි හරිම පැහැදිලි. බලන්නකෝ. පළවෙනියටම මේ ශාකසාර වලට විෂ බීජ නසන්න පුළුවන් ඉතින් සම පිරිසිදු වෙනවා. දෙවනව හිස් කබලට අවශ්‍ය පෝෂණය ලැබෙනවා. වැදගත්ම දේ තමයි අවුරුදු කාලේ තියෙන රස්නයට ශාරීරික උෂ්ණත්වය පාලනය කරලා හොඳ සිසිලස ගෙන්න මේ නාන වලට පුළුවන්. මේක පැහැදිලිවම උද්භිද විද්‍යාව සහ ජීව විද්‍යාව මත පදනම් වෙච්ච දෙයක්.
ඉතින් මේක අපේ පැරණන්ගේ ප්‍රඥාවයි නූතන උද්භිද විද්‍යාවයි කොයිතරම් ලස්සනට එකට ගැලපෙනවද කියන පෙන්වන හොඳම උදාහරණයක්. මේක නිකම්ම විශ්වාසයක් නෙවෙයි. පරම්පරා ගානක් තිස්සේ ඔප්පු වෙච්ච ප්‍රායෝගික සෞඛ්‍ය ක්‍රමවේදයක්. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැමදේම එකට එකතු කරලා බැලුවොත් අපිට පේනවා අවුරුදු නැකත් පදනම් වෙන්නේ නිර්වදය තාරක විද්‍යාව මත. නොනගතේ කියන්නේ මනසට දෙන මනෝවිද්‍යාත්මක රීසෙට් එක. කිරි ඉතිරීම කියන්නේ සෞභාග්‍ය මනසේ නැංගුරුලන ක්‍රියාවක්. ඒ වගේම හිස තෙල් ගෑම කියන්නේ උද්භිද විද්‍යාව මත පදනම් වූ ප්‍රායෝගික සෞඛ්‍ය චාරිත්‍රයක්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ මේ සම්ප්‍රදායන් කියන්නේ නිකම්ම චාරිත්‍ර විතරක් නෙවෙයි. ඒවා අපේ මුතුන් මිත්තන්ගේ ගැඹුරු නිරීක්ෂණ ශක්තිය, මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධය සහ ස්වභාවික විද්‍යාව පිළිබඳ දැනුමේ පුදුමාකාර එකතුවක්. ඉතින් මම මේ විශ්ලේෂණය අවසන් කරනම් පොඩි ප්‍රශ්නයක් අහලා අද අපි කතා කරපු අලුත් අවුරුදු චාරිත්‍ර වගේම අපි සමරන අනෙකුත් සම්ප්‍රදායන් උත්සව ඇතුළෙත් මේ වගේම ගැඹුරු විද්‍යාත්මක රහස් සැඟවිලා තියෙන්නට බැරිද? ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න, හොයලා බලන්න මේක හොඳම වෙලාව.